ගයිස් ඔන්න අද අපි යනවා සුපිරිම තැනකට. ඒ කියන්නේ හපුතලේ කිට්ටුවේ ඔයාලා ඇවිදින්න එනවා නම් නවතින්න තැනක් හොයනවා නම් ඔන්න නියම තැනක් තියෙනවා අලුතෙන් හදපු. විශේෂයෙන්ම කියනවා නම් මේ කබානේක තියෙන ප්ලේස් එකට ඌව පළාත් තියෙන සුන්දර ස්ථාන හැම එකම ඉතාමත් කිට්ටුයි. ඒ කියන්නේ බොහොම ළඟ තියෙන්නේ. ගයිස් ඔන්න අද අපි යනවා සුපිරිම තැනකට. ඒ කියන්නේ හපුතලේ කිට්ටුවේ ඔයාලා ඇවිදින්න එනවා නම් නවතින්න තැනක් හොයනවා නම් ඔන්න නියම තැනක් තියෙනවා අලුතෙන් හදපු Sunshine Cabana and Resort. අපි එහෙනම් ගිහිල්ලා බලමු මොනවාද අපිට එතන තියෙන පහසුකම්, ඒ වගේම එතන තියෙන විස්තර මොනවාද කියලා. එහෙනම් වැඩි කතාවක් නැහැ, ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලා දකින්න ඇති ඔයාලට ඕනි හැම පහසුකමක්ම මෙතන තියෙනවා. ඇවිල්ලා තමන්ගේ නිවාඩුව නිදාසේ ගත කරගන්න පුළුවන් සුප්‍රීම ප්ලේස් එකක් තමයි මේක. විශේෂයෙන්ම කියනවා නම් මේ කබානේක තියෙන ප්ලේස් එකට ඌව පළාත් තියෙන සුන්දර ස්ථාන හැම එකම ඉතාමත් කිට්ටුයි. කියන්නේ බොහොම ළඟ තියෙන්නේ. විශේෂයෙන්ම කියනවා වංගෙඩිගල, එතකොට බඹරකන්ද දියඇල්ල, හපුතලේ ඇල්ල, එතකොට කොස්ලන්ද පාරෙන් ගියොත් එහෙම දියලුම දියඇල්ල, මේ හැමදේම ඉතාම ආසන්නයේ තියෙන මේ කබානේක තියෙන දණ්ඩේ. ඒ වගේම සබරගමු පැත්තෙන් අපි බැලුවොතින් බේකස් බෙන් හැමෝම දන්න තැනක්. බේකස් බෙන් ඉතාම කිට්ටුව තියෙන. ඉතින් ඔයාලට සෆාරි ටූර් එකක් ඕන නම් ඒකත් අරේන්ජ් කරගන්න පුළුවන් මේ කබානේකට ආවට පස්සේ. තවත් දෙයක් තමයි ඔයාලට වංගෙඩිගල යනවා නම්, වංගෙඩිගල බොහොම කිට්ටුව තියෙන්නේ. ඉතින් වංගෙඩිගල යනවා නම් ඔයාලට ඕනි කැම්පින් කරන්න අවශ්‍ය කරන ආම්පාන ටික මේ කබානේකේ ඔයාලා නවතිනවා නම් නොමිලේ හම්බ වෙනවා. එතකොට ඔයාලට ඒ ටූර් එක ගිහිල්ලා ඇවිල්ලා
මෙහෙ නැවතිලා යනවා නම් ඒ ටික නොමිලේ ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලටත් එහෙම මෙහෙ නවතින්න නැතුව කැම්පින් කරන්න යන්න කැම්පින් ආම්පන්න ගෙන අපහසුතාවයක් තියෙනවා නම් මෙහෙන් ඒවත් රෙන්ට් එකට ගන්න පුළුවන්. ඔන්න ඒ අවස්ථාවත් මතක් කරනවා. තව කියනවා නම් වැලිවංගුව, යකාගේ පඩිපෙළ, එතකොට ඔහිය, හෝටන් තැන්න මේ හැමදේම කබානකට කිට්ටුවම තමයි තියෙන්නේ. ඉතින් හැමෝටම ඇවිල්ලා විනෝද වෙන්න කියලා මේ උත්සව සමය කියන්නේ අප්‍රේල් කිට්ටු වෙනකොට ඔෆර්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මේ නම්බරට කෝල් එකක් දීලා ඔයාලට අහන්න පුළුවන් විස්තර ටික මොකක්ද අපිට ගන්න පුළුවන් ඔෆර් එක. ඒකට අපි කී දෙනෙකුට නවතින්න පුළුවන් දේ හැමදේම ඔයාලට කතා කරගන්න පුළුවන්. ඒ වගේම රසවත් ආහාර වේලකුත් ඔයාලට ලබා ගන්න පුළුවන් මෙතනට ආවොත්. ඉතින් එහෙමනම් කල් ගන්න එපා. දැම්මම කෝල් එකක් දෙන්න. මොකද අප්‍රේල් කිට්ටු වෙනකොට ගොඩාක් මේ පැත්තට අපේ පැත්තට ඉතින් කට්ටිය ඇවිදින්න එන්න කැමතියි. ඉතින් ඒ වෙනකොට ඔයාලට නවතින්න තැන් බුක් කරගන්න ඕන නම් දැම්මම කතා කරන්න මේ නම්බරට. ඒක තමයි ඔයාලට ඉක්මනට තමන්ගේ ට්‍රිප් එක ලස්සනට ප්ලෑන් කරගන්න පුළුවන්. එහෙමනම් සන්ෂයින් කබානා ඇන්ඩ් රිසෝට්, නැවතත් කියනවා සන්ෂයින් කබානා ඇන්ඩ් රිසෝට් මතක තියාගන්න. කෝල් එකක් දෙන්න Facebook page එකත් අපි description එකේ දාලා තියන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මේ වගේ සුන්දර තැනකින්. එලං ජය වේවා හැමෝටම.